ළමයි අයිබෝන් කියලා පිළිගන්නවා අපේ ඊළඟ වීඩියෝ එකට. එහෙම නැත්නම් MCQ ඩිස්කෂන් එකේ part 5 වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හරිද? right. එහෙනම් අපි මෙතනින් එහාට ඊළඟ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යන්න. හරි. මම හිතන්නේ අපිට ඉතුරුලා තියෙන්නේ 12 වෙනි ප්‍රශ්නේ නේද? right. බලමු. 12ද 13ද බලමු. 12 නේද ළමයි? 12 වෙනි ප්‍රශ්නේ තමයි අපිට ඉතුරුලා තියෙන්නේ. හරි. හරි. පැහැදිලිව පේනවනේ දැන්. හරි බලන්නකෝ. 12 වෙනි ප්‍රශ්නේ කියනවා ළමයි මෙහෙම. වදන් සැකසු මෘදුකාංකයක් භාවිතා කරන විට තෝරාගත් පාට කොටසක් පිටපත් කර වෙනත් ස්ථානයකට ඇලවීමට පහත කවර කෙටිමන් අතර සංයෝජනය භාවිතා කළ හැකිද? ළමයි උතනදී කියන්නේ ඔය ෂෝට්කට් කීස් ගැන. ඒ කියන්නේ ඔය වර්ඩ් මේ ෆයිල් වල වෙන්න පුළුවන්, එක්සෙල් වල වෙන්න පුළුවන්, ඇක්සස් වලත් වෙන්න පුළුවන්. ඒ වගේ ඕන එකට පාවිච්චි කරලා පුළුවන් ෂෝට්කට් කීස් ගැන තමයි උතනදී කතා වෙන්නේ. හරිද? රයිට්. ඔයාලට මතක ෂෝට්කට් කීස් ටික? තිබ්බ control C කියන්නේ copy, control V කියන්නේ paste, එතකොට තිබ්බ control X කියන්නේ cut. අන්න ඒ වගේ අර එක එක විදිහේ මේ ෂෝට්කට් කීස් ටිකක් තිබ්බනේ. රයිට්. හරි. ඒව ගැන තමයි මෙතනදී කතා කරන්න තියෙන්නේ. හරි. මේ ප්‍රශ්නෙත් එක්ක බලන්නකෝ. ප්‍රශ්නෙත් එක්ක මම කතා කරගෙන යන්න. හරි. පළවෙනියට තියෙනවා control A. control A කියන්නේ මොකක්ද ළමයි? control A කියන්නේ මොකක් හරි ඔයාලා හිතන්නකෝ ඡේදයක් සිලෙක්ට් කරන්න ඕනේ කියලා. ඡේදයක් සිලෙක්ට් කරද්දී ළමයි මෙන්න මේ control A කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. හරිද? එතකොට control S කියන්නේ ළමයි සේව් කරනවා කියන එක. හරිද? control S එපුවා ඔටෝම එක සේව් වෙනවා. අර F12 කියන ෆන්ක්ෂන් එකම ඔය සේව් කියන කතාව වෙනවා. හරි? right. ඒකත් ඔළුවේ තියාගන්න. එතකොට ෆන්ක්ෂන් කී වෙන්නේ? හොඳේ F12 කියන ෆන්ක්ෂන් කී එක. right. එතකොට ළමයි ඊළඟට දෙවෙනි උත්තරේ. දැන් පළවෙනි උත්තරේ හරියද? එතකොට control A කියන්නේ සිලෙක්ට් කරනවා. දැන් මේක කියන්නේ මොකද්ද ළමයි? පාට කොටසක් පිටපත් කර වෙනත් ස්ථානයක ඇලවීම. පිටපත් කරන එකට ඇලවීම කියන්නේ නැතදී පේස්ට් කරනවා කියන එකනේ. කොපි කරන එකයි පේස්ට් කරන එකයි තියෙන උත්තරනේ මෙහෙර ගන්න වෙන්නේ. හරි. එහෙනම් පළවෙනි එක හරියද? වැරදි නේද? හරි. දෙවෙනි උත්තරේ බලන්න. control C. control C කියන්නේ කොපි කරනවා. ඊට පස්සේ control V කියන්නේ පේස්ට් කරනවා. ඒක ටිකක් හරි වගේ නේද? හරි. අපේ උත්තරේට ගැලපෙනවා. හරි. ඊළඟට බලන්නකෝ ආයෙ තුන්වෙනි බලන්න. control X. control X කියන්නේ ළමයි cut කියන එක. ඒ කට් කරනවා කියන එකත් වෙන්නේ අර කොපි වෙන වැඩේම තමයි. හැබැයි අර control C යවපුවාම කිසිම වෙලාවක ඒ ඡේදය නැති වෙන්නේ නැහැ. හැබැයි control X යවුවොත් ඒ ඡේදය නැති වෙලා තමයි ආයෙත් තැනකට ගිහලා මේ control V හව paste කරපුවාම paste වෙන්නේ. හරිද? හැබැයි control C යවලා paste එකක් දුන්නොත් ඒ ඡේදේ අර කලින් තිබ්බ දණක් තියෙනවා. දැන් අලුතෙන් තියෙන දා ඒ ඡේදේ ඒ විදිහටම තියෙනවා. හරිද? අන්න ඒක තමයි ඔය control C එකයි X එක අතර පැහැදිලිව තියෙන වෙනස. හරිද? control H කියන්නේ මොකද්ද ළමයි? කියන්න බලන්න. what's control H? control H. බලන්න control H කියන්නේ ළමයි replace කියන එක. මතකද අර මං කිව්වා අර මේ redo කියලා කේස් එක. අර අපි ඡේදයක් හදිස්සියේ ඉස්සල එකේදී මම කතා කරේ අර redo undo කේස් එක. අන්න ඒකේ තමයි redo කියන එක තමයි ඔය මේ control H කියන එක පාවිච්චි වෙන්නේ. හරිද ළමයි? right. එතකොට හරි. ඊළඟට තියෙනවා ළමයි බලන්න. control X එක කට් එක දාන්නවා. ඒකට control V. බලන්න එතකොට ඔතන ගන්න පුළුවන් උත්තරේ මොකද්ද? දෙවෙනි උත්තරේ නේද ළමයි? හරි. දැන් ඔයාලට සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් කීස් ටික මේ පොතේ තියෙනවා. ඒ වුණාට මේ මම මේ පොඩි ෆොටෝ එකක් දාන්න. ඒකේ ඔය ෆන්ක්ෂන් කීස් සෙට් එකම තියෙනවා. ඒ සෙට් එකත් එක්කම ඔක බලා ගන්න පුළුවන්. හොඳේ. මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම් මේ පොඩි ෆොටෝ එක. ඔයාලා ගෲප් වලට මම දාන්නම්. මේ ඔයාලා මගේ channel එකටත් මම ඒක දාලා තියන්නම්. මේ ඔයාලා ඒකට ඇවිල්ලා ගන්න ඕනි නම් මේ මම මෙතනදී පොඩ්ඩක් ස්ක්‍රීන් ෂෙයා කරලා ඒක දාලා දෙන්නම්. හොඳේ. රයිට්. පොඩ්ඩක් ඉන්නකෝ.
ළමයි ස්ක්‍රීන් එක පේනවද? පේනව නේද? ඉතින් ළමයි ඔතන බලන්න මේ ජෙනරල් මයික්‍රොසොෆ්ට් ඔෆිස් ෂෝට්කට්ස් ටික. මේ control N එක new document, control O කියන open document අන්න ඒ විදිහට අවශ්‍ය සෙට් එකම තියෙනවා ඔතන. හරි. මේ සමහර ඒවා ඔයාලට කියා දීලා නැති දේවල් තියෙනවා. ඒ උනට කමක් නැහැ. එතන තියෙන ටික හොඳයි. හරි. ඒකයි මම දැම්මේ. හරි ළමයි. ප්‍රශ්න පේනව නේද? එතකොට මේක උත්තරේ ළමයි දෙවෙනි එක. හරිද? එතකොට ඊළඟට කියලා තියෙනවා බලන්න ළමයි. පැතුම් පතක වළංගු තීරු නාමයන් පහකින් කවරක්ද? හරි. ඕක කලින් මම යනවා Excel එකට. හරිද? මේ කොටසේදී මාව පේන්න ඕනේ නැහැ. මාව පේන්න ඕනේ නැහැ වැඩි වුණා නේද? බලන්නකො. බලන්න ඉන්නේ Excel sheet එකේ. Excel sheet එක වැටපනේ. හරි. බලන්න ළමයි මේ තියෙන්නේ මේ උඩට මේ A B C පල්ලෙහාට තියෙන තීරු තමයි තියෙන්නේ. ඉතින් ළමයි කියන්නේ Excel sheet එකේ තියෙන මෙහෙම හරස් අතර තියෙනවා තමයි තීරු කියලා හඳුන්වන්නේ. හරිද? එතකොට මෙහෙම මෙහෙම තියෙනව නේද? එතන මෙහෙම තියෙන්නේ. මේවට කියනවා ළමයි වේගි. හරිද? එතකොට මේකේ තව විශේෂත්වයක් තමයි ළමයි. මේ හැම කොටුවක්ම මෙයාට අදාළව මෙයාට ලිපිනයක් තියෙනවා. ඒ කියන්නේ මේ හැම කොටුවකටම ළමයි ලිපිනයක් තියෙනවා. ඒ ලිපින හැදෙන්නේ ඔය තීරුවෙනුයි තීරුවේ තියෙන ඔය ඉංග්‍රීසි අකුර වලිනුයි පේලි වල තියෙන ඔය ඉලක්කම වලින් තමයි ඒ නම හැදෙන්නේ. පැහැදිලිද? ඒකෝර ළමයි නම හැදෙන්නේ මෙහෙමයි නේ. මෙතන මේ ඒ තීරුවේ තියෙන පළවෙනි කොටුව. ඒකෝර මෙයාගේ නම තමයි A1. හරිද? මම මේ මැදට ගිහලා පොඩ්ඩක් මේ එකක් ක්ලික් කරන්න. ඔයාලට පේනව නේද? හරි. එතකොට මෙවල් මේ මෙයාගේ නම තමයි ළමයි මම ගන්න. මෙයාගේ ළමයි මේ H තීරුවේ තියෙන මේ පැත්තෙන් 12 වෙනි H තීරුවේ තියෙන 12 වෙනිය තමයි මෙයාගේ නම වෙන්නේ. හරිද? එතකොට ළමයි එන්න මේ විදිහට මේ Excel වල හැම කොටුවකටම නමක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරිද? right. එතකොට අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නයක් බලන්න බෑ. ප්‍රශ්නේ අහන්නේ පැතිරුම් පතක වළංගු තීරුව කොමක් දීලානේ? වළංගු තීරු නාමය වන්නේ. කියන්නේ වළංගු වෙලා තියෙන තීරු නාමයක්. දැන් අර මම කියනවා A B C D වගේ. ඕක ළමයි බලන්න මේ මේක ළමයි මාර්ගයස කියන්නේ මෙහෙට යද්දි බලන්න මේ දැන් මේ ඒ අකුරෙන් ඉවර වෙනවද නෑ මේ ළමයි ආයේ මේ මෙතෙන් ඩබල් එකකින් ආයේ පටන් ගන්න තියෙනවානේ මේ බලන්න මේ ඒකට AB ඒ විදිහට ළමයි මේ විදිහට මේක සෑහෙන දුර යනවා ඒ කියන්නේ මෙහෙට මේට එක්සර් සීට් එක පට්ට දුරක් තියෙනවා ඒක එන්ඩ් එකක් තියෙනවා මම ආයේ එන්ඩ් එකට යන්න නැහැ දැන් සෑහෙන කාලයක් යනවා හරි එතකොට ඒ විදිහට මෙයාව තීරු ටික නම් කරලා තියෙනවා
A කියලා නම් කරලා තිනවා A B කියලා නම් කරලා තිනවා වාහනවල තියෙන අංක තහඩු වගේ තමයි. හරි. මේක සෑහෙන විදිහට නම් කරලා තියෙනවා. හරි. එතකොට ඒ වගේ නම් කරලා තියෙන වළංගු නාමයන් ටිකක් තමයි මෙතනදී අහන්නේ. පැහැදිලිද? එතකොට මොනවද වළංගු නාමයන් ළමයි? බලන්න. වළංගු නාමයන් පළවෙනි එක තියෙනවා මේ BZ ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ B page ඊළඟට Z එක අර අංක දහඩු වගේ සීන් එක මම කිව්වේ ඒව තමයි මේකට ගන්න පුළුවන්. හරි. එතකොට A4 කියන්නේ ළමයි ලිපින කෝෂයක් නේද? ඒ තීරුවේ තියෙන හතරවෙනි කොටුව. නේද? පැහැදිලිනේ? ඒ වගේ A4 කියලා ගන්න. එතකොට ඒක ගන්න පුළුවන්ද? බෑ. එතකොට A1.B3 ඒ කියන්නේ අතන මේ පොඩි සූත්‍රයක් දීලා තියෙන්නේ. සූත්‍රය කියන්නේ ළමයි සූත්‍ර ඉස්සරටම කියලා දෙන්න. හරි. එතකොට ඊළඟට තියෙනවා 4. 4 කියන්නේ B. ඒක ගන්න පුළුවන් නේ. B තීරුව කියන එක ගන්න පුළුවන්. එතකොට ළමයි මේකේ උත්තරේ මොකද්ද? පළවෙනි එක සහ හතරවෙනි එක. ඒක තමයි මේකේ උත්තරේ නම් 13 තමයි මේකට හරි. සෝරි 13 වෙනි එකට හරි උත්තරේ තමයි අංක 3. හරිද? දහතුනට අංක 3. හරි. දැන් ළමයි ඊළඟ ප්‍රශ්නේ. බලන්නකෝ. ඊළඟට කියනවා ප්‍රශ්න අංක 14ට සහ 15ට පිළිතුරු සැපයීමට පහත පැතුරුම්පත් කොටස සලකන්න කියලා තියෙනවා. හරිද? මේ ඒකෙදි ළමයි බලන්න පොඩි අර මේ වර්ඩ් එක මේකක් තමයි දීලා තියෙන්නේ. වර්ඩ් සෝරි Excel sheet එකක් තමයි ඔතන දීලා තියෙන්නේ. හරිද? එතකොට 14 වෙනි ප්‍රශ්නෙට අහනවා මෙහෙම දෙයක්. සිසුන් 4 දෙනාගේම ප්‍රායෝගික ප්‍රැක්ටිකල් සහ සිද්ධාන්ත ලකුණු වල අවම ලකුණු ලබා ගැනීමට පහත කවර ශිතය භාවිත කළ හැකිද? හරි ළමයි ෆන්ක්ෂන් ටිකකුත් තියෙනවා. ඔය ෆන්ක්ෂන් ටිකත් ෆන්ක්ෂන් එකේ ෆොටෝ ටිකකුත් මම ඔයාලා ගෲප් එකට අප්ලෝඩ් කරන්නම්. ඒ ටික හදලා දැන් ටයිම් නැති නිසා මම ෆන්ක්ෂන් ටික හදලා ඔයාලට අප්ලෝඩ් කරන්නම්. දැනට මම මේකේ අවශ්‍ය ෆන්ක්ෂන් ටික කියන්නම්. පළවෙනි තමයි මැක්ස්. මැක්ස් කියන්නේ ළමයි මොකක් හරි මේ මැක්ස් සමානයි මේකෙන් කියන්නේ ළමයි ඔයාලා හිතන්නකො මොකක් හරි ඔය පොඩි ඔය වගේම Excel sheet එක තියෙනවා වගුවක්. ඒ වගුවේ වැඩිම ලකුණු ගන්න ඕනේ කියලා. දැන් මෙතන කියන්නේ අඩුම ලකුණු කියලා. හරිද? වැඩිම ලකුණු ගන්න ඕනේ වුණොත් මෙන්න මේ max කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. මෙන්න මේකේ වරහන් දාලා මෙන්න මේ කොයි පරාසට එන්න ඕනේද කියන එක තමයි කියන්නේ. ඒ පරාස දැන් ඒ සීන් එක මම ඔයගොල්ලෝ කියලා දෙන්නම් හරි. ඒකට ආය මින් කියන්නේ අඩුමගේ සමානයි මින් කියන්නේ අඩුමගේ ගන්න එක. එතකොට සමානයි කවුන්ට් කියලා කවුන්ට් කියලා එනවා. අන්න ඒ කවුන්ට් කියන එකෙත් ළමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා එතන සිලෙක්ට් කරලා දෙනවනේ. ඒ සිලෙක්ට් කරලා දෙන එකේ සම්පූර්ණ එකතුව ගන්න එක තමයි කවුන්ට් කියන එකෙන් කරන්නේ. හරි. ওই ෆන්ක්ෂන් ටික ඕකට අදාළව ඕකට අදාළව තියෙන ওই ෆන්ක්ෂන් තුන. හරි. ඊළඟ ප්‍රශ්නේ. අද බෝඩ් එක ඕනේ නැතිනම් මේ ප්‍රශ්න ටික කතා කරන්න. මොකද මේක ප්‍රැක්ටිකල් යන වැඩ ටිකක් නිසා. අර මේ වීඩියෝ ටික බලලා හොඳ කමෙන්ට් එකක් දාන්න. ලයික් නම් නැතක් කමන්නේ. දානවා නම් දාපළ ඒක ප්‍රශ්න නැහැ. රිව්ස් ඕනේ. මේක වැඩේ වුණා එච්චරයි. අපල යාළුවන්ට වටේ හරි කමන්නේ ෂෙයා කරපළා. එච්චරයි මට වෙන්න ඕනේ. හරිද? මේක වැඩි වැඩියෙන් මොම වගේ බලන්න මට වෙන්න ඕනේ. මේක ගන්නවා හරි. ඒක තමයි මට දින සතුට. තේරුණාද? හරි. ඔයාලගේ අප්ලෝඩ් කරලා තියෙනවා මේ විදිහට 12 වෙලාව අප්ලෝඩ් වෙලා තියෙනවා. හරි.
පාර්ට් 4 අප්ලෝඩ් වෙලා තියෙනවා. මේ තියෙන පාර්ට් පහක් තව පැය භාගයක් දෙකක් යද්දි අප්ලෝඩ් වෙයි. හරි. මේ බලන්න සිසුන් සතර දෙනාගේම ප්‍රායෝගික සහ සිද්ධාන්ත ලකුණු වල අවම ලකුණු ලබා ගැනීම පහත කවර සිතයක් භාවිත කළ හැකිද? right. භාවිත කළ හැකිද? හරි. බලමුකෝ. මම මේක මේ ටයිප් කරලා පෙන්නන්නද? හොඳයි නේද බං? ටයිප් කරලාම ගැහුවා නම් මේ උඹලටත් ලේසි මේ එතකොට ඔයාලට තේරෙනවනේ. හරි පොඩ්ඩක් ඉන්නකෝ. මම චින්දා ටයිප් කරගන්න. පොඩි පොඩි පේස්ට් ටිකක් ගන්න. මම සම්පූර්ණ ස්ක්‍රීන් එක ගහගෙන වෙලා දිලා අන්තිමට හරි මාරු වැඩක් කියන. ස්ක්‍රීන් එක ගන්න. දැන් මම ගානේ වෙන්නේ නැත්තේ. ඊට කියනවා ෆයිනල් එක ෆයින් මාරන් හරි හරි වන්ට මං අරගෙන පොඩ කීයකට හරි කීයකට ඉගෙන ගන්න ජීවන වලට ආටකට දාගන්න උට දැන් කීයකට ගන්න දැන් ඉස්සබ ප්‍රැක්ටිස් 56යි ඊළඟ කොට 45යි 89යි මේක ගන්න කියන්නේ මොකද බලන්න. බලන්නකෝ මේක ගන්න කියන්නේ මින් එකනේ. හරි මම මේ ඔය ෆන්ක්ෂන් එක ගහන්න කියලා තැනක් නැති නිසා උතන හරි ගහලා දාන්නම් ඈ. මේකෙන් මම මෙතන ගහන්නම්කෝ ඔය ඔකේ තියෙන ෆන්ක්ෂන් ටික. පළවෙනි ෆන්ක්ෂන් එක තියෙනවා බලන්න තමයි සමානයි මින් සමානයි මින් සමානයි දැනට ඉන්නත් නෑ B B5 C2,5 B2 B5 C2,5 තමයි බලන්න ඔය ටික ගහපුවාම මෙතන සිලෙක්ට් වුණේ 56 67 78 78 එන උත්තරේ හරි බලමු හරි නෑ ළමයි ඒ දන්නවද මෙන්න මෙයා මෙතන මේකේ අර මේ සාමාන්‍ය මින් කියන කමාන්ඩ් එකට වැටෙන ළමයි මොකක් හරි පරාසයක් තේරෙනවද වගුවේ තියෙන කිසියම් පරාසයක් ඇතුලේ තියෙන දත්ත කිහිපයක
අඩුමගේ හොයීම තමයි min කියන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ. තේරුණාද? එතකොට මේකේ මේ ෆන්ක්ෂන් එක ළමයි වැරදි. හරිද? මේක එතකොට සම්පූර්ණයෙන් අපිට කපලා දාන්න මේක අයින් කරලා දාන්න පුළුවන්. ළමයි මේ බලන්නකො. එතකොට මෙයා මේ දැන් මෙතන මේ අපේ තෝරලා තියෙනව නේද? ඒ හතරෙන් වැඩිම අඩුම එක තමයි මෙතන දෙන්නේ. 56න් අඩුම එක. අඩුම එක 56 එනවා. තේරුණාද? එතකොට සාමාන්‍යයෙන් අපි මේකේ කියලා තියෙනවා ළමයි ප්‍රැක්ටිකල් සහ තියරි ওই කොටස් දෙකේම ලකුණු වලින් අඩුම ලකුණු හොයලා දෙන්න කියලා කියන්නේ නේද? එතකොට වගු දෙක තීරු දෙකක තියෙන දත් එන්න ඕනේ නේද? ඒ කියන්නේ කිසියම් පරාසයක දත් එන්න බෑ. හරිද? එහෙනම් අපි මේකේ මේ ෆන්ක්ෂන් එකේදී ළමයි එන්නේ දත්ත හතරක විතරන්නේ. එතකොට දත්ත හතරක විතරක් ඇවිල්ලා වැඩක්ද? මෙන්න මේ කියන මම මල්ටි සිලෙක්ට් කරන්න බලන්න. ඔන්න සම්පූර්ණ වගුවේම තියෙන කුඩාම අගේ එන්න ඕනේ උතෙන්ට. තේරෙනවද? ඉතින් එහෙම ගත්තම දැන් සාමාන්‍යයෙන් මේක නම් හොයන්න පුළුවන්. කුඩාම අගේ තමයි 45. ඒක එතන ටයිප් කරලා හරියන්නේ නැහැ. දැන් මේක එන ෆන්ක්ෂන් එකනේ අහන්නේ. ඒතකොට මේ 56 කියන උත්තරේ මේකේ වැරදි නයි. අර අතනින් දත් හතරක දත්ත විතරයි ආවේ. එහෙම නේද? බලන්න මේ සිලෙක්ට් වුණ හතරේ දත්ත විතරයි ආවේ. ඒකට ඒක ඒ උත්තරේ වැරදිනවා. හොඳේ. මම මෙතන ගහන්නම් ආය. අයින් වරහන් නැතුළේ ඊළඟ ෆන්ක්ෂන් එක මොකද බලන්න. හරි. ඊළඟ ෆන්ක්ෂන් එක තමයි B2. ඉත් දෙකක් තියෙනවා B5. මොකද වෙන්නේ බලමු. දැන් ලස්සන කතාවක් තියෙනවා කියලා. B2 ඉත් දෙකයි B5. බලන්න මේ. එතකොට අර පරාසයක් දාද්දි තමයි ළමයි කිත් දෙකක් තියන්නේ අපි. තේරෙනවද? කිත් දෙකක් කියන්නේ ඉස්සලාම පළවෙනි කෝෂය තේරෙනවා. ඊට පස්සේ අවසාන කෝෂය. ඒ දක්වා කියන එක තමයි මේ කිත් දෙකකින් කියවෙන්නේ. ඒ දක්වා කියන ටික සහ C2 එකේ ඉඳන් C5 දක්වා මෙන්න මේ බලන්න ෆන්ක්ෂන් එකේ කරනදී C2 දක්වා තමයි මේක හරියද බලන්න දැන් මේ දැන් ඔය දෙකේම පරාස දෙක වදිලා තියෙනවා සිලෙක්ට් වෙලා ඉන්නනේ බලන්න මේ ෆන්ක්ෂන් එකට සෙට් එකම සිලෙක්ට් වෙලා තියෙනවා එතකොට ළමයි මේකදී ඔය පරාසය කියන එක හරියටම ඇවිල්ලා තියෙනවා නේද? එහෙනම් මින් කියන මේ ෆන්ක්ෂන් එක මේකට ගන්න පුළුවන් වෙද්ද? පුළුවන් නේ. ඒකට මේ ෆන්ක්ෂන් එක ලියන එක්තරා ආකාරයක්. ඔතන ෆන්ක්ෂන් එක එකයි මින් කියන එක. හැබැයි අර වරහන් ඇතුලේ දාණයෙන් තමයි ළමයි ඔක මැච් එක තියෙන්නේ. තේරුණාද? ඒක හරියට දාගන්න ඕනේ. එතකොට පරාසයක් දාන්න මං කිව්වා ඉස්සලාම තියෙන කෝෂය දැම්මා 32ක් තිබ්බා. ඊට පස්සේ අවසාන කෝෂය. එතකොට ඒකේ පරාසය එනවා. හරිද? තවත් මේකේ ලේසි ක්‍රමයක් තියෙනවා ඊළඟට. තව දීලා. බලන්න. ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා බලන්න. මින් කියලා දාලා B2 ඉඳන් C5 දක්වා බලන්න. ඒ ෆන්ක්ෂන් එක සමානයි m B2 ඉඳන් C5 දක්වා. දැක්කද ළමයි? අර සම්පූර්ණ කොටුවම සිලෙක්ට් වුණා නේද? මෙතන මේ සම්පූර්ණ කොටුවම ළමයි සිලෙක්ට් වුණා. ඒ එතනත් ළමයි මොකක්ද දීලා තියෙන්නේ? පරාසයක් තමයි දීලා තියෙන්නේ. ඒකට ඕනෙම තැනක ඕම් පරාසයක් දෙන්න බැරිද? කියන්නේ මේ කොනකින් මෙන්න මේ B2 කියන කෝෂ ඉඳන් B5 දක්වා මේ කොනකින් අග දක්වා හරස්සතට කියන්නේ අන්න ඔහොම සීන් එකේදී ගත්තී තමයි ඔහොම ඔය ඔය ෆන්ක්ෂන් එකත් ඔකෙදි හරි හොඳේ බලන්න මේ එන්න කරපුවා 45 45 උත්තර දෙක ආවා. ඒකට අපේ උත්තරය වෙන්න ඕනේ 45 නේ. ළමයි එතකොට මේකේ හරි ෆන්ක්ෂන් දෙක මොකද්ද? මොකක්ද හරි ෆන්ක්ෂන් එක? දෙවෙනි එක සහ තුන්වෙනි එක විතරයිනේ. එතකොට මේ පළවෙනි ෆන්ක්ෂන් එක ගන්න පුළුවන්ද? බෑ අයියේ. එතකොට මෙතන දැන් මේ දීලා තියෙන කණුව සිලෙක්ට් වෙන්නේ හතර විතරයි. හැබැයි ළමයි හිතන්නකෝ ඔය සෙට් එකම දුන්නා කියලා මෙහෙම මේ උතන මෙහෙම දුන්නා හරියනවා. B2
පස්සේ B3 මාවක් දාලා B4 මාවක් දාලා අන්න ඒක සෙට් එක සිලෙක්ට් කරා. හරි ඊට පස්සේ C2 මාවක් දාලා C3 සමාවයි C4 අන්න දැක්කද? එතකොටත් මේක හරියනවා. ඇයි මේ සම්පූර්ණ ටිකම තින් එක සිලෙක්ට් කරලා තියෙන නිසා නේද? හරි. ඒතර ඒත් උත්තරේ හරියනවා. ඔය ඕනිම ආකාරයකින් තියෙන්න පුළුවන්. හරි. එතකොට බලන්න ළමයි. මෙතන ඒ කියන මේ දැන් මේක වැඩි දුර එකක් වනේ. ඕක ගන්න එපා. ඒතර අපේ උත්තරේ වෙන්න ඕනේ මේක නේද? ඒ තමයි 14ට තමයි ඕනේ. ෆන්ක්ෂන් ටික මම ගෲප් එකට දාලා යන්න. හරි. මට ටික හපා ගන්න බැරුණා මේ හදිසියෙට මම ටික හදලා දාන්න. හරිද? රයිට්. එතකොට ළමයි ඊළඟට තියෙනවා ඊළඟ ප්‍රශ්නේ. බලන්න D2 කෝෂයට D2 කෝෂයට සමානයි B2 ගුණ කිරීම G/1 බෙදීම 100 වරහන් ධන ආය වරහන් C2 ගුණ කිරීම G ඩොලර් මාක් ලකුණ අංක 2 බෙදීම 100 සූත්‍රයට ඇතුළත් කර එය D3 D3ට පිටපත් කළ විට D3 හි දැක්වෙන සූත්‍රය කුමක්ද? ළමයි උතන ඔය අහලා තියෙනවා ඩොලර් මාක් සීන් එකේ දීපත් තියෙන කතන්දරය ගැන. හරිද? ඒ කතන්දරේ දැන් කියා දෙන්නම්. හරිද? ඉස්සෙල්ලා මම මේ ෆන්ක්ෂන් එක මම අරගෙන අහලා දෙන්නම්කෝ. ඊට පස්සේ දෙන්නම් වෙන වැඩි. කොතනද ගහන්න කියන්නේ අපේ? කොතනද? කොහෙද? YouTube එකේ තමයි ගහන්න කියන්නේ. සමානයි වරහන් ඇතුලේ B2 ගුණ කිරීම G සමානයි වරහන් ඇතුලේ B ගුණ කිරීම B2 ගුණ කිරීම B2 ගුණ කිරීම G ඩොලර් මාක් එකතු වීම 100 G ඩොලර් මාක් එකතු වීම 100 G ඩොලර් මාක් එකතු වීම ෆන්ක්ෂන් වල මේක කිසිම තත්ත්වයක් එන්න විදිහක් නැහැ ළමයි. මොකද G අකුරට අපි මොනවද දීලා නැහැ නේ. ඒක නිසාද G G එක කියන කොටුව බෙදෙනවා මෙතනින් C න් කියන අර්ථය තමයි මෙතන දෙන්නේ. පැහැදිලි. මේක සාමාන්‍ය එකක්. ඒක එච්චර ලොකුවට ගන්න එපා හොඳේ. ඊට පස්සේ ධන මේක G අකුරට දීලා තියෙනවා නම් මේ ෆිසිකල් එකයි තියරි එකයි කියලා දීලා තියෙනවානේ. මට ඒ දෙක දාගන්න බැරි වෙලානේ. ෆිසිකල් එකයි තියරි එකයි. ඒක මම හිතුවේ මේ විදිහට තමයි හතරයි. දැන් දිනනවා ළමයි මම හොය තියරි හැටෙන් බලන්න ගියාම හරි. ඒකට එකතු කරන්න ඕනේ. එකතු කරන්න. C විකල්ප කිරීම G2 බෙදීම 100 ඒක දානවා C දෙක දහමක් එක බෙදීම
කිසියෙත් දන්නේ නැහැ. හරිද? 500. හරි. ඔන්න ඔය තමයි ෆන්ක්ෂන් එක තියෙන්නේ. අන්න එතකොට එනවා ළමයි ෆයිනල් රිසල්ට් එක. කියන්නේ දැන් මෙතන වෙලා තියෙන්නේ ළමයි මේ ලොකු විදිහට මේකේ මේ ෆන්ක්ෂන් එක දැක්කම ඔයාලා බය වෙන්න එපා හොඳේ. ඕකේ ඇති දෙයක් නැහැ. ඔතන ඔය මම මේ පොඩ්ඩක් ස්ක්‍රීන් එක අයින් කරන්නම්. විනාඩි 8යි තියෙනම ස්ක්‍රීන් එකේ තමයි ඔය ඔතන යම ඩොලර් මාක් එක තියෙන්නේ ඔකට බය වෙන්න එපා හොඳේ. මේ ඉස්සර G අකුර තියෙනවා මෙතන මෙහෙම තියෙනවා කියලා එකක් ළමයි. මෙහෙම තියෙද්දි ළමයි මේකෙන් කියන්නේ G තීරුවේ තියෙන අංක 1 හැම වෙලෙම ලොක් කරන්න. ඌ පන්නන්න එපා. අනිත් ටික පන්නපන්. ඒ වගේ තමයි කතාවක් තමයි කියන්නේ. يعني එයා ලොක් කරලා අනිත් ටික ඉදිරියට කන්ටිනියු කරන් යන්න. අන්න ඒ කතාව තමයි අපිට කියන්නේ. හරිද? අන්න එතකොට ළමයි හැම වෙලෙම ඔයාලා ඔළුවේ තියාගන්න කිසිම වෙලාවක ඔය කිසිම වෙලාවක කිසිම වෙලාවක මේක ඔය දීලා තියෙන G අපිට තියෙනවනේ ළමයි. මේ G1 මෙන්න මෙයා කිසිම වෙලාවක හෙල්ලෙන්නේ නැහැ. එයා වෙනස් වෙන්නේ නැහැ. හරිද? හැබැයි ওই ෆන්ක්ෂන් එක ඔයාලා දන්නවා පැල්ලහැට යද්දි ඒකට අදාළව දැන් ඊළඟ තීරුවට පයිද. හරි. මම එකක් කියන්නම් මේකට එන්න කියලා බලන්න. හරි. මේ බලන්න මේ ඊළඟ තීරුවට ඔක ෆිල් එකක් දුන්න ගමන් ඒ කියන්නේ පේස්ට් කරොත් ඒ ෆන්ක්ෂන් එකම ළමයි මෙන්න මෙහෙම වෙනවා මේ. බලන්න මේ මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ? අර උඩ එකේ තිබ්බේ B2 කියලා. දැන් මේකේ B3 වෙලා තිනවා. ළමයි මෙන්න මෙතන මේ අර පැට්‍රිකල් තියරි එන්න මේ කොටස් දෙක පැල්හැරට රටාව අනුව යනවා. එතන අර කිසිම ෆන්ක්ෂන් එකක් කියන්නේ ඩොලර් මාක් එකක් නැති නිසා. හරිද? හැබැයි අතන ඩොලර් මාක් වෙලා තියෙන දෙක කිසිම වෙලාවක වෙනසක් වෙන්නේ නැතුව එහෙම තියෙනවා. එහෙම නේද? හරි. දැන් මේක බලන්න මම මේ පැල්හැරම දාලා බලනවා. බලන්න මේ දෙකටත් ඒ විදිහටම ආවා. හැබැයි මෙතන වෙනස් වුණේ මොකද්ද? මේ ප්‍රැක්ටිකල් තියරි කියන ලකුණු ටික විතරයි වෙනස් වුණේ. උඩ තියෙන මෙන්න මේ ටික වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණේ නැහැ කිසිම වෙලාවක. අන්න ඒක තමයි ළමයි ඩොලර් මාක් එකේ තියෙන ලක්ෂණය. ඔන්න ඕක තමයි අතනදී අහන්නේ. හරි. ප්‍රශ්න අංකෝ මේකෙන් ඉවර කරන්න වෙනවා. හරි. ළමයි එතකොට කියනවා ප්‍රශ්නේ බලන්න. මේක කියනවා එතකොට දැන් අපි දන්නවා මේකට එන උත්තරේ. මොකටද පිටපත් කරන්නේ D3ට. D3ට කියන්නේ ඊළඟ කෝෂයට. ඊළඟ කෝෂයට පිටපත් කරද්දී අර B කියනගේ 3 වෙනවා C කියන එක 3 වෙනවා. හැබැයි G ඩොලර් මාක් එක වෙනස් වෙනවද නැහැ. 100 ස්මෑෂ් බෙදීමෙන් ඒ ටික වෙනස් වෙනවද නැහැ. ඒ ටික අර බෙදීම ලකුණත් එක්ක නේද ගණිත කර්මනේ. ගණිත කර්ම කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒ විදිහට තමයි එන්නේ. එතකොට මේකේ උත්තරෙත් ළමයි දෙවෙනි එක. හරි දෙවෙනි එක තමයි මේකේ උත්තරේ වෙන්නේ. හරි මම දැන් අර ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා ළමයි මෙන්න මේ වර්ඩ් ගැන පොඩ්ඩක් කියා දෙනවා කියලා. හරි ඒකත් පොඩ්ඩක් අහගන්නකො අවසාන විනාඩි 5ේදී. නැත්තම් අඩුවක් මෙතන. වර්ඩ් ස්ක්‍රීන් එකට දාන්නකො. හරි රයිට්. ඔයාලට වර්ඩ් ස්ක්‍රීන් එක තමයි ඉතින් බලන්න හෝම් මෙනු ඩ්‍රෝ ඩිසයින් ඒ වගේ ලියමු. මේ හෝම් මෙනු එකනේ අපි ඉන්නේ. හෝම් මෙනු එකේ ළමයි මෙන්න මේ තියෙන මෙතන මම ඔය ඇරෝ කී එක කියලා තියෙන්නේ. ඇරෝ කී එක විදිහට තියගෙන බලන්න මේ තියෙන B එක. මේක කරනවා බෝල්ට් කරන එක. හරිද නැත්නම් අකුර තද බැහැ කරන එක තමයි. හරි. ඔන්න දැන් තියනවා කියලා හිතන්නකෝ. මම කිව්වා control A වුවම ඔටෝම සිලෙක්ට් වෙනවා කියලා. හරිද? දැන් මේ අකුර තද බැහැ කරන්න පුළුවන් මෙන්න මේ B අකුර වුණා. දැක්කද? මොකද උනේ? තද පැහැති උනානේ. මෙන්න මේ I අකුරෙන් කියන්නේ තමයි ඉටලික් කියන එක. ඉටලික් කියන්නේ
අකුරු ඇල කරනවා කියන එක. හරිද? එතකොට මේ U අකුරෙන් කියනවා යටට අන්ඩර්ලයින් එකක් වැටෙනවා මේ. අන්ඩර්ලයින් එක පේන්නේ නැත්නම් මෙතනින් තද කරගන්න පුළුවන්. ඒ බලන්න අන්ඩර්ලයින් එකක් වැටුණානේ. රයිට්. එතකොට මේ තියෙන්නේ අර මම කිව්වා ස්ට්‍රික් පුට් කතාව, S අකුර කතාව. හරි? දැන් මේක සාමාන්‍ය වෙනස් වෙන්න පුළුවන්. කලින් දැන් මේ තියෙන Word software එක 2024 එක. කලින් එක කියනන් තිබ්බේ ඔය S අකුරක් ඕකට මට මතක විදියට. මේක තමයි අතන ඔයාලට උඩ තිබ්බේ. හොඳේ. රයිට්. මෙන්න මේක දාපුවාම අර මැදින් ඉරක් වැටෙනවා. නේද? හරි. එතකොට මේ තියෙන්නේ අර මේ වෙනාසි ඕටෝ ළමයි මේක මම කියනවා මේ දෙක කියන එක මේ දෙක කියන එක පොඩි කරන්න කියලා. පොඩි කරන්න කියනවා. එතකොට මෙන්න මේ තියෙන්නේ සබ්ස්ක්‍රිප්ට් කියලා. සබ්ස්ක්‍රිප්ට් එක දාපුවාම ඒක පොඩි වෙනවා. හරිද? එතකොට මම කියනවා මේ ඕව අකුර ටික ලොක් මේ උඩට යවන්න කියලා. උඩට යවන්න කිව්වොත් සබ් නෙවෙයි සබ්ස්ක්‍රිප්ට්. සුපර්ස්ක්‍රිප්ට් කරනවා උඩට යවද්දි සුපර්ස්ක්‍රිප්ට් කියන එක දෙනවා. හරි? අන්න දැක්කද? එතකොට බලන්න මේ සුපර්ස්ක්‍රිප්ට් එකයි සබ්ස්ක්‍රිප්ට් එකයි. මෙන්න මේක කියනවා නම් මේ ඩාටා එකක් කියලා. නැත්නම් ටෙක්ස්ට් ඉෆෙක්ට්. ටෙක්ස්ට් එකකට කරන්න පුළුවන් ඉෆෙක්ට් එකක්. මෙන්න මේ සුපර්ස්ක්‍රිප්ට් එකට දෙන්නේ. ඒක ඉෆෙක්ට් දාන්න පුළුවන් මේ ඉෆෙක්ට් එකක් දාගන්න ඕනේ නම් මේ ෆන්ක්ෂන් එක වාච් කරන්න ඕන. හරි? මෙන්න මේ ත්‍රිකාකාරී ඉෆෙක්ට්. නැකද? හරි. එතකොට තමයි මෙන්න මේ හයිලයිට් එකෙන් කරන්න ළමයි අපිට මොකක් හරි මේකේ හයිලයිට් කරගන්න ඕනේ කියලා හිතන්න අකුරු දෙක තුනක් හරි අන්න ඒක දැකද? ඒක හයිලයිට් කරලා පෙන්නනවා. ඒකට මෙන්න මේකෙන් කරන්න ළමයි අකුරු වලට පාට දෙන එක. අකයි පාට දෙන එක. මෙතන මේ syntax case, syntax case, lower case, upper case මෙන්න මේකෙන් කරන ළමයි දැන් මේකේ තියෙන සාමාන්‍යයෙන් පළවෙනි අකුර විතරක් simple capital කරන එක. හරිද? lower case කියන්නේ මේ language එකේ අර වෙන්න ඕනේ වෙනස්කම් ටික ගැන තමයි මේකෙදි කතා කරන්නේ. මේක සාමාන්‍ය ඡේද වලට ගොඩක් දුරට වැඩ කරනවා. හරි. මෙන්න මේකෙන් කියන්නේ ළමයි clear all format. කියන්නේ මේකේ තිබ්බ ෆෝමැට් අර අපි මේකෙන් අර මේ එක එක ෆෝමැට් එක ටෙක්ස්ට් ඉෆෙක්ට් දැම්මා අනම්මන දැම්මනේ අන්න ඒ ටික ෆෝමැට් කරලා දානවා. ඒ කියන්නේ මේකට කරපු දේවල් ටික අයින් කරලා දානවා. හැබැයි හයිලයිට් අයින් වෙන්නේ නැහැ ළමයි. මොකද හයිලයිට් කියන්නේ අර වෙනද පේනවා වගේ එකක් නේ. ඒ කියන එලයින්මන්ට් ටික. මේක තියෙනවා එලයින්මන්ට් ලෙෆ්ට් එක. මේ තියෙනවා ජෙෆ්රිෆයි ඒ කියන්නේ ඡේදයක් ගත්තොත් සම්පූර්ණ ඡේදයක් ගත්තොත් ඒක මැදට දාන්න පුළුවන් ජෙෆ්රිෆයි කියන එකේ. සෝරි සෙන්ටර් කියන එකේ. සෝරි ළමයි. මේ රයිට් නැත්තම් වම් පැත්තට දාන්න පුළුවන් ඡේදේ. පැහැදිලිද? මෙන්න මේකෙන් කරන්න ළමයි ජස්ටිෆයි කියන්නේ ඡේදේ හරි කෙලි. දැන් ඔයාලා ටයිප් කරද්දි මේක ඇදේනවා මෙහෙ යනවා කිසිම අර පිළිවෙලක් නැහැනේ. ඒ කියන්නේ දෙපැත්තේ පරතරය හරියට හදන එක තමයි ඔකෙන් කරන්නේ. හරි ළමයි. රයිට්. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි මට කියා දෙන්න ඕන උනේ. 15 වෙනි ප්‍රශ්නේ දක්වා. එහෙනම් අවසන් කරා. අපි හෙට දවසේ ඉතිරි ප්‍රශ්න ටික කතා කරමු. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකත් තව පැය දෙකක් වගේ යද්දි අප්ලෝඩ් වෙනවා. ඔයාලා ඒකත් බලලා තියාගන්න. ඉස්සරහදී මම මේකේ සෙමිනාර් ලොකු සෙමිනාර් එකක් ගහන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම ඔයාලට ඉස්සරහට කියන්නම්. හරි. එහෙනම් ජයග්‍රහයි සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.